සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ රසම රස බර්ගර් රෙසිපි එකක්. මේකේ තියෙන විශේෂත්වය තමයි මම මේකෙදි පාවිච්චි කරන්නේ මස් වර්ගයක් නෙමෙයි, බිත්තර. ඉතින් ඔයාලට පෙනුමෙන්ම පේනවා ඇති මේක කොච්චර රස ඇතිද කියලා. මොකද හරිම ක්‍රිස්පි එග් බර්ගර් එකක් තමයි මේ තියෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේ එග් බර්ගර් එක හදාගන්නේ කියලා. මේකට තව අපිට විශේෂ දෙයක් අවශ්‍ය වෙනවා. පාන්කෝ කියලා පාන් කුඩු జాතියක්. ඇත්තටම මේක පාන් කුඩු කියන්නත් බෑ. ඒක කෑලි කෑලි ටිකක් අපි අර සාමාන්‍යයෙන් පාවිච්චි කරන බිස්කට් කුඩු වලට වැඩිය ටිකක් කෑලි ලොකුයි. මේක අපිට ගෙදර හදා ගන්නත් පුළුවන්, නැත්නම් කඩවල වලත් යන්න තියෙනවා. ඉතින් මම මේ පාන් කුඩු වලට ගම්මිරිස් ටිකක්, මිරිස් ටිකක් එකතු කරලා ඉස්සෙල්ලම හොඳට කලවම් කරගන්නවා. මේක එකතු කරන එක අත්‍යවශ්‍යම නැහැ. සැරකන්න කැමති කෙනෙක් නම් මේ විදිහට ගම්මිරිස් මිරිස් ටිකක් එකතු කරලා කලවම් කරගන්න. ඊට පස්සේ මම පීරිසියක් අරගෙන මේ විදිහට පරිස්සමින් බිත්තරය කඩා ගන්නවා. ඊට පස්සේ තවත් පීරිසියක් අරගෙන ඒකට අපි අර කලවම් කරලා හදාගත්තු පාන් කුඩු මිශ්‍රණය එකතු කරනවා. සාමාන්‍යයෙන් බිත්තරේ වැටෙන සයිස් එකට වගේ තමයි මම මේ පීරිසිය මේ පාන් කුඩු ටික අතුර ගන්නේ. ඊට පස්සේ මම අර කඩාගත්තු බිත්තරය පරිස්සමින් මේ පාන් කුඩු එක උඩට දාගන්නවා. අපිට කැමති නම් මෙතෙන්දිත් රස අනුව ලුණු, ගම්මිරිස් එකතු කරන එක හොඳයි. ඊට පස්සේ මම නැවතත් පාන් කුඩු මිශ්‍රණයෙන් ටිකක් මෙන්න මේ විදිහට බිත්තරේ උඩට දාගන්නවා. මෙතෙන්දී අපි පාන් කුඩු ටික බිත්තරේ වැහෙන්නම එකතු කරගන්න ඕන. ඊට පස්සේ මේ වටේ තියෙන පාන් කුඩු ටික මේ විදිහට හැන්දෙන් එකතු කරන්න ඕන බිත්තරේට. රවුමට වගේ දැන් අපි බර්ගර් බන් එකක් ඇතුළටනේ දාන්න හදන්නේ. ඒක හින්දා ඒක රවුමට වගේ ලස්සනට හදාගන්න එක තමයි හොඳ. මෙහෙම හදාගෙන ඉවර වෙලා අපි මේක විනාඩි 5ක් විතර පොඩ්ඩක් තියාගන්න ඕනේ. එතකොට තමයි හොඳට සෙට් වෙන්නේ. පාන් කුඩු වලට බිත්තර උරාගෙන ටිකක් අර හයියට වගේ හොඳට සෙට් වෙලා තියෙන්නේ විනාඩි 5ක් විතර ගියාට පස්සේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට පෑන් එකකට තෙල් ටිකක් එකතු කරලා රත් වෙනකන් ඉඳලා අපි පොඩි පාන් කෑල්ලක් වගේ දාලා බලනවා රත් වෙලා ඇතිද කියලා. ඊට පස්සේ අපි හරි පරිස්සමින් අපි අර හදාගත්තු බිත්තරේ මේ තෙලට එකතු කරන්න ඕන. මෙන්න මේ විදිහට හරිම පරිස්සමින් රවුමට එක පැත්තකට තල්ලු කරොත් ඒකේ හැඩය වෙනස් වෙන්න බලනවා. පුළුවන් තරම් අපි බලන්න ඕන රවුම් හැඩය තියාගන්න. මෙන්න මේ විදිහට දෙපැත්තෙන් තල්ලු කර බිස්කට් කුඩු තව එකතු කර වටේ තියෙන ඒවා බිස්කට් කුඩු එකතු කර මේ විදිහට තෙලට එකතු කරගන්න ඕන. මෙතෙන්දී තව විශේෂ දෙයක් මට කියන්න ඕන. අපි මේක අඩු ගින්දරේ තමයි බැදගන්නේ. මොකද මේ අපි අර එකතු කරපු පාන්කෝවල නැත්තම් පාන් කුඩු වල ක්‍රිස්පි ගතිය වැඩි වෙන්නේ අඩු ගින්දරේ බැදගත්තාම. ඕගොල්ලන්ට මේ වෙනුවට බිස්කට් කුඩු පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි මේ වගේ ක්‍රිස්පියට හොඳට ක්‍රිස්පි ගතිය එන්න නම් අනිවාර්යයෙන්ම පංකෝ තමයි එකතු කරගන්න ඕන. ඉතින් එක පැත්තක් රන්වන් පාටට බැදුනට පස්සේ අපි පරිස්සමින් අනිත් පැත්ත හරවගෙන ඒ පැත්තත් බැද ගන්න ඕන. ඉතින් මෙන්න මේ විදියට මම බර්ගර් බන් 3කට අවශ්‍ය බිත්තර බැදගත්තා. ඉතින් ඔයාලට පේනවා ඇති මං හදපු බිත්තර 3න් බිත්තර 2ක් විතර පොඩක් දුමුරු පාටට හැරිලා තියෙනවා. පොඩක් බැදිලා වැඩි. මොකද මම බිත්තරයක් ෆ්‍රයි වෙන්න දාලා අනිත් එක හදන්න යනකොට මට අමතක වුණා චුට්ටක් බලන්න. ඔයාලා එහෙම කරන්න එපා. මෙච්චර දුමුරු පාට වෙන්න දෙන්නේ නැතුව රන්වන් පාට වෙලා තියෙනකොට අරගන්න. ඒ හොඳටම ඇති. මං බර්ගර් බන් 3 විදියකට තමයි හදන්න හිතන් ඉන්නේ.
ඉතින් මං එක බර්ගර් එකකට මෙන්න මේ විදිහට ටොමැටෝ කෙචප් වලට මයොනයිස් ටිකක් එකතු කරලා ඒකට මිරිස් චුට්ටකුත් එකතු කරලා මේ විදිහට කලවම් කරගන්නවා. ඉතින් මම අත ගන්න බර්ගර් බන් එක හරිම සොෆ්ට්. දැන් ඔයාලට තියෙන බර්ගර් බන් එක එච්චර සොෆ්ට් නැත්තම් කරන්න තියෙන්නේ බටර් චුට්ටක් ගාලා පෑන් එකේ පොඩක් රත් කරලා කරකලා අරගන්න එක. ඊට පස්සේ අපි අර හදාගත්තු ටොමැටෝ කෙචප් එක සහ මයොනයිස් දාලා හදාගත්තු මිශ්‍රණය මේ විදියට බර්ගර් බන් එකේ ගා ගන්න. ඊට පස්සේ අපි අර හදාගත්තු එග් ෆ්‍රයි එකෙන් එකක් තියලා මෙන්න මේ විදියට මම chili sauce ටිකක් දාගන්නවා. ඊට පස්සේ මං සලාත කොලයක්, තක්කාලි, ලුණු පෙති කිහිපයක් වගේ තියලා ඒක සරස ගන්නවා. ඉතින් මම මගේ පළවෙනි බර්ගර් එක හදාගත්තේ මෙන්න මේ විදිහට. ඔයාලට පේනවා ඇති කටින් ගන්න බර්ගර් එකක් වගේම ලස්සනට තියෙනවා. හදලා බලන්න රසත් ඒ වගේමයි. මම දෙවෙනි බර්ගර් එකට කලින් වගේ මයොනයිස් කෙචප් මිශ්‍රණය එකතු කරන්නේ නැහැ. මේ වගේ සලාත කොලයක්, තක්කාලි පෙති, ලුණු පෙති වගේ එකතු කරගෙන විතරයි සරසගත්තේ. අන්තිම බර්ගර් එකට මං සලාද කොළ මුකුත් එකතු කරන්නේ නැතුව අපේ ෆ්‍රයිඩ් එග් එක විතරයි එකතු කරගත්තේ. ඉතින් මට පෙන්වන්න ඕනුනේ මෙතෙන්දී මේ අපි සලාත කොළ තක්කාලි වගේ දේවල් මේකට එකතු කරන්න අවශ්‍යම නැහැ. Taman කැමති විදියට මොකද සමහරක් කට්ටිය මයොනයිස් වගේ ඒවා කන්න කැමති, සමහරක් කට්ටිය සලාද කොළ කන්න කැමති. ඒක හින්දා අපිට ඒක අවශ්‍ය විදියට ගෙදරදී හදනකොට ඒවා වෙනස් කරලා හදාගන්න පුළුවන්. ඒ වගේම අපිට බර්ගර් බන් එකක් නැතුව ස්නැක් එකක් විදියට උනත් මේක කෑමට ගන්න පුළුවන්. එහෙනම් ඔයාලත් මේ රෙසිපි එක හදලා බලලා රසයිද කියලා මටත් කමෙන්ට් එකක් දාන්න.